තියාගන්න. අනිත් ඒ දෙන්නගේ ඇටි. ඒක ලබනසට අපේ පුතාගේ බර්ත්ඩේ එකක් තියෙනවා. හරි. අනේ thank you විශාක ඔයා කිව්වට. හා හරි මන් තියන්නේ. ඕකේ. bye. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේද? ප්‍රශ්නේ වගේ අම්මයි තාත්තයි. අයියා මේ ආච්චි අපේ ප්‍රශ්නයක් කරන්නේ. කට. දැන් ඒ දෙන්න මොනවද වැඩ කරේ? මොකද්ද කළේ? අන්නේ දෙන්නට මෙහෙ එන්න ඕනි කියන ලබන සතිය. ඉතින් ආපුවාවේ. ඇවිල්ලා දවස් දෙක තුනක් ඉඳලා යන්නද? නෝනා මං කාමරේ ලෑස්ති කරන්නද? ඕ මේ කුමාරි පැහෙන්නතු ඉන්නවා. අම්මේ අපේ ගෙදර කොච්චර ඉන්න දිනවද? අර මගේ ටිඩි ඉන්න කාමරේ අපි ආච්චිට සීඩේ දෙමු. ඒකනේ මම කිව්වේ. ලබන සතියේ ඔයාගේ ආච්චි එනවා. ඒ කාමරේ මං එයාට ලෑස්ති කරලා තියෙන්නේ. ලොකු නෝනත් එනවද? ඒක නම් මම කාර්යයක් මේ කළා. මේ ඒක නෙමෙයි දන්නේ. මේ අවුරුද්දේ පාටි එකටත් අපිට කතා කරනවද? නැතුව ඕගොල්ලෝ මගේ යාළුවෝ. පාටිය ලොකුවට ගන්නවද දන්නේ? ඔයාට මතක නැද්ද ගිය අවුරුද්දේ මෙයාගේ පාටි එක? ඒකනේ බ්‍රෑන්ඩින් පාටි කරන්නේ. අම්මා නම් කිව්වේ මේ පාර බ්‍රෑන්ඩින් පාටියක් ගන්නවා කියලා. මට නම් ඉවසිල්ලක් නෑ. සයරිට නම් හරියන්නේ සහන්ගේ බර්ත්ඩේ පාටි එක තමයි ඉතින්. සහන්ගේ බර්ත්ඩේ එක මොකෝ දම්නෙක්ගේ බර්ත්ඩේ එක මොකෝ නේද දම්නේ? ඒකනේ. නම් හරි මහන්සි අපේ මහත්තයෝ. උදේ පාන්දරින්ම ඉතින් බීපු තේ කහට උගුර විතරයි නෙව. මටත් හරිම මහන්සි හාමිනි. ඊටත් වඩා මට හරිම බඩගිනි. අවදින් ඊටත් ඉවසන්තකෝ. ලොකු පුතා හැම මේසෙටම ඇරලා ඇති. ලොකු පුතේ ලොකෝ ඔය කවුරුවත් නැද්ද හාමිනි? මේ හාස්කටට ඉතින් දොරවල් ගානේ ලැරලා තියන්නේ අපේ මහත්තයෝ නැති වෙන්න විදිහක් නැහැනේ. ලොකු පුතේ මයි පුතේ කවුරුද දෙලියන් දෙන්නේ? අද හිඟමන් දෙන්නේ ගෙදර කවුරුත් නැහැ. යකෝඩ මෙහෙමත් මේ ගෙවල් දොරවලට එන සිරිතක් තියනවද? කොහොමද? ටොමි ඕනේ බල්ලෝ එවන්ට එපා. අපි හිඟන්න නෙමෙයි. මං හිතන්නේ මේ නෝනට අපිව අඳුර ගන්න බැරි වෙන්න ඇති හාමිනි. මට මොකටද ඔයලා වඳුරගෙන? මට මොකද්ද තියෙන නම්බ ඔයගොල්ලෝ වඳුරගත්තයි කියලා. කරුණාකරලා යන්න. ඕනේ අපි සුරංජිත් පුතාගේ අම්මයි තාත්තයි. ඒක මිසක්කා. මම හිතුවා මේ පාර යන හිඟන්න දෙන්නේ කියලා. නෝනේ පුතා ඉන්නවද ගෙදර? පුතා ගෙදර නැහැ. එහෙනම් අපි ඩිංගිත්තක් මෙතනින් වාඩි වෙන්න. ලැජ්ජ කරන්න එපා. මේ පාරේ ඉන්නවා මිනිසුත් බලාගෙන මේ. හිඟන්න වෙලාව පාරේ අපේ ගෙදර ඉඳගෙන ඉන්නවා කියලා හිතයි. අම්මතනම බුලක් කියලා ගහගෙන. දැන් පුතාත් ගෙදර නැහනේ. වීකෙන්ඩ් එකේ තමයි පුතා ගෙදර එන්නේ. කරුණාකරලා ඔයගොල්ලෝ දැන් යන්න. මමත් දැන් වාහනේ ආපු ගමන් යනවා මාකට් එකට. ඕනේ එහෙනම් වතුර ඩිංගිත්තක් බොන්න පුළුවන්ද? වතුර. දැන් අපේ දරුවන්ට අපි අවලංගු කාසි ගානයි අපේ මහත්තයෝ. ඕයි සිංහෝම තමයි හාමිනි. අපේ දරුවන්ව හදන්ට අපි මොන තරන්නම් තහ දුකක් වින්දද අපේ මහත්තයෝ. දැන් හැදෙන දරුවන්ට ඒව ගානක්වත් නෑ. වයසක අම්මගේ තාත්තගේ යනවලු නුස හරිම මහන්සි පාටයි. ඒක තමයි මාත් බැලුවේ. හැබැයි දවසට මේ පැත්තේ දැකලා පුරුදු එක්කෙනෙක් නන් නෙවෙයි. හාමිනේ දවසට මොකද හාමිනේ
ආමිනේ මොකද අංකල්? අනේ අංකල් මොකද අනේ වතුර ටිකක් දෙන්නකෝ අනේ වතුර මොකද අංකල්? ආමිනේ අපි මේ කොහෙද ඉන්නේ? අනේ අනේ පුතේ පොඩ්ඩක් අල්ලන්න පුතේ පොඩ්ඩක් අල්ලන්න මේ දරුවන්ට බුදු බවත් දෙන්න ඕනේ. අනේ අනේ දරුවනේ අපේ ආමිනේට කලන්තයක් වගේ හැදුනා මම හිතන්නේ අංකල් බය වෙන්න එපා. අපි ඉන්නෝනේ අංකල්. දාසන් අපේ ගෙදර එක්කයි යන්න මේ ආච්චි. අනේ හොඳයි දරුවනේ. නිලුෂේ මේ අපට වතුරක් ගේනවද? චූටි දුව වතුර එකක් කලින් ඉක්මනට. දැන් හොඳයි නේද අම්මේ? සනීපයි නේද අම්මට? කොහොමද අම්මට? අනේ පුතේ පුතාට බුදු බවත් දෙන්න ඕනේ. කවුද තාත්ති මේ ආච්චි සීයයි? මේ ආච්චි සීයයි දුර පළාතක ඉඳලා ආයේ පුතේ. එයාගේ පුතාව බලන්න. අම්මෝ එතනින් අම්මේ. නිලුෂේ මේ කියන විදිහට සුරජිත් අයියා ගෙදර නැත්තම් දැන් ඉතින් අපි මොකද කරන්නේ? මට අර මේකලාගේ අම්මව නම් පේන්න බෑ. මතකයිනේ දවසක් සුරංජිත් කාර් එකක් ගන්න අපේ කාසියලකට ඇවිල්ලා වෙච්ච වැඩේ. මේ පුතාලා අපි වෙලේ කරදර වෙන්න එපා දරුවනේ මේ කරපු උදව් උපකාර අපිට ගොඩක් වටිනවා දරුවනේ අපි දැන් අපේ පොඩි පුතාලා ගෙදර යනවා. යම් මහත්තයා යම් ආමිනේ පුතාලාට ගොඩාක් පිං. සිද්ධ වෙනවා පුතේ යන්න පුළුවන් සම්බලට. යම් පුතේ අන්න ආච්චි සීය එනවා. දුවේ අම්මලා අයියලාගේ ටික දවසක් ඉන්නවා කියලා නේද කිව්වේ? කියපයින් මාවේ අපිට කරදර කරන්න වෙන්නේ නැති මෙතන. පොඩි පුතේ උඹට අපිව කරදරයක්ද? අනේ මන්දාම්මේ. ඔයාලා කියන්නේ යන්න. මේක මට මහා වතයක්. අනේ මේ සංජීව මට නම් මේ කරදරේ හැමදාම කරන්න බෑ සංජීව. මට පුළුවන් මෙයාලන් වෙන කර ඉන්න. අනේ අම්මේ එහෙම කියන්න එපා. මං හරි කැමතියි ආච්චි සීයයි මෙහි ඉන්නවට. අනේ අපේ පුංචි සුරංගනා එනවා මෙයා. ඔළුවත් අත ගන්නවා. බුලත් පිට කාලා හැමතිස්සම කෙල පීද. අර ජරාව. අනේ එහෙම කියන්න එපා අම්මේ. අපේ තාත්තා හැමදාම පොඩි කාලේ ආච්චි සීයත් එක්ක කොහොම ඉන්නේ නැද්ද? අම්මයි තාත්තා කිට්ටයන්. දැන් මානසික තත්ත්වෙනේ. විශාකා. අම්මට තාත්තට කැමරේ එකක් හදන්න. දවල්ට උයපු ඉවරයි. ආයිතින් රැට තමයි කන්න තියෙන්නේ. ආච්චි මේ බත් ටික ගන්න. පුතේ අම්මා දැන් කිව්වා නේද බත් ඉවරයි කියලා බත් ඉවර නෑ සීයේ. ගෙදර බත් තියෙනවා. ආච්චි සීයයි බඩගින්න හින්දා මං අම්මට ඕනේ බත් ටිකක් කරන් ආවා. මයතු අම්මට හොරෙන් කරාපු වැඩේ වැරදි නේද තුනේ? ඉතින් ආච්චි අම්මා කරේ මටත් වැඩිය පව් වැඩක් නේ. ගෙදර බත් තීදි ආච්චිලා සීයටයි කන බත් නෑ කියපු එක.
හන්ටකෝ අපේ මහත්තයා බඩගින්නනේ ඉන්නේ. මයි දූවි ගහන්නට. ආච්චි මං යනවා සීයේ. අන්ත අපිට ටිකක් කල් මොකද සුරංජි තුවා කරන්නේ මේ පත්තර බල බල. අපිට යන්න බරක් වෙනවනේ. ඒ වැඩ ගොඩක් තියෙනවනේ යන්කෝ. හරි ඉතින් යා ඔයාලම ගන්න ඉතින් කොක්ක. අන්න බේලම් යන්න. පුතා මෙහි ඉන්නකෝ. යනවා මේ. දර්ශන මල්ලි. අයියා මිස්ටර් සුරංජිත් පොඩි කාරණාවක් තියෙන කතා කරගන්න. මේ වෙලාවේ හතරදරයක්ද මන්ද? නෑ නෑ කවන්නේ අවසන් වුණා මොකද කියන්නේ? පොඩි කාරණාවක් තියෙන කතා කරගන්න. මේ වෙලාවේ හතරදරයක්. නෑ නෑ කියන්නේ. සුරංජිත් අය ළඟදී මේ පැත්තේ මේ ලංකාවේ හිටියේ නැද්ද? නෑ 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 හිටියා. මෙහෙම ඉතින් කොහෙද කියන්නේ? ඒ පොඩි කාරණාවක් තියෙනවා කියන්නේ. මේ අම්මා එදා මෙහි ඇවිල්ලා ගිහිල්ලා එහෙම ප්‍රශ්නයක් වුණා කියලා දන්නවද? සුරංජිත් මාලි දන්නේ නැහැනේ. අම්මා මෙහෙ ඇවිල්ලා ඒක ප්‍රශ්න කොටක් අපි වෙලා තියෙනවා. එළියට දාලා ඊට පස්සේ ඉඳලා අපිට පාරේදී හම්බෙලා අපි එක්කන් ගියා අපේ ගෙදර. දැන් අපේ ගෙදර තමයි ඉන්නේ අම්මයි තාත්තයි. අනේ thank you. අනේ thank you. ඔයාලා ඉගෙන දෙන්නත් කරා. මම ඒක ගැන බලන්න. අපි ගිහින් එන්න සුරංජිත්. හරි හරි දර්ශන මල්ලි. හරි වසන්. හරි. හරි. දන්නේ නැහැ නේ. මේ මොකද සුරංජි? අපි අර ගමන යන්නේ නැද්ද? මගේ අකා උස ගන්න බා. මුකුත් නොදන්නවා වගේ කතා කරන්නේ. මම රට ගිහිල්ලා කියලා අපේ අම්මයි තාත්තා යාපුවම අහපුව පිටත් එකේ කවුද? දැන් මෙතන මුකුත් දන්නේ නැහැ කතා කරන්නේ. මම කරන දේවල් හොඳ වැඩි නේද මේ? මේ සලකන වැඩිද? මොකද පුතේ මේ සද්දෙන් කෑ ගහන්නේ? මම බණ පොතක් කියව හිටියේ. මොකද මේ පුතාට වෙලා තියෙන්නේ? අනේ අම්මේ මේ ලෝකෙට වෙන බලපොත් කියවට අඩන්නේ පපුවේ මනුස්සයම තියෙන්න ඕන. සුරංජි තුවා හරි විස්තරයක් දන්නේ නැතුව ඔහොම අම්මට කෑ ගහන්නේ? මොකද්ද විස්තරේ? මොකද්ද දැන් වෙලා තියෙන්නේ? ඒක අම්මලා ආපු වෙලාවේ අම්මා තේත් හදලා දුන්නා නේද මේ මිනිස්සුන්ට? අනේ ඔව් පුතේ මම තේ හදලා දීලා ගෙට එන්න කියලා ඉඳ ගන්න කියලා මං කිව්වා දවල්ට කෑම කන්න මම මොනාරි හදන්නම් කියලා. ඒගොල්ලන්ව මෙතන ඉන්නවල කියලා මං කුස්සියට ගියා. කුස්සියට ගිහලා එන ටිකටත් අම්මලා නැහැ. අම්මා හොඳටම මහන්සිලා කෑම වෙලා ඇවිල්ලා බලනකොට ඔයගොල්ලෝ අම්මයි තාත්තයි නොකියම ගිහිල්ලා. අනේ ඔව් පුතේ. අනේ මගේ අතින් වරදක් වුණා නම් සමා වෙන්න. මම පෙරි ගාතේ අසනීපෙන් පුතේ ඉන්නේ. පුළුවන් හිටින් තමයි මම උයලා දුන්නේ කන්න. ඒත් ඒගොල්ලෝ කන්න හිටියේ නෑ ඒගොල්ලෝ ගිහිල්ලා. sorry අම්මා. sorry මේක. එතකොට තාත්තේ සීයේ යාච්චි කොහොමද? ඒ දෙන්නගේ හිතුවක්කාරකමනේ පුතේ. හරි පුතේ. ඕගොල්ලෝ යන්න හිතාගෙන හිටපු ගමන ගිහිල්ලා එන්නකෝ. හරි අපි යමු. ඔයාට දැන් පාළුවක් නැතුව ඇති නේද? ඇයි ඔයා එහෙම කිව්වේ? අමායාගේ ආච්චි සීයයි දැන් ගෙදරන ඉන්නේ. ඔව් ආච්චි සීයයි ගෙදර ඉන්නවා කියන්නේ මුළු විශ්ව දැනුම ගෙදර වගේනේ. ඔව් ඒක නම් ඇත්ත. ඒත් අයියම ඒත් කිව්වේ කතා කරන්නකෝ අමායා. ඇයිවා දුකෙන් වගේ? මං කියන්න මං හිටියේ. අද ආපු වෙලාවේ ඉඳලා මෙයාගේ කිසි කතාවක්. මං හරි දුකෙන් ඉන්නේ දිවංක.
දුකෙන් ඒ මොකද මායා? මං ආච්චිලැසියටයි හරි ආදරේ. මං කැමති ඒ දෙන්න හැමදාම අපේ ගෙදර ඉන්නවන. ඉංග මායේ දෙමින් වගේ ගෙදර. ඉන්නව තමා. ඒ වුණාට කී දවසක්ද කියලා දන්නේ නැහැ. තාත්තා කැමති නැද්ද? තාත්තගේ අකමැත්තක් නැහැ. ඒ වුණාට අම්මා හැමතිස්සම ආච්චිගේ සියගේ වැරදි කරනවා තාත්තා එක්ක. ඉතින් තාත්තට කේන්ති. ඔයා දුක් වෙන්න එපා මායා. මං ආච්චිලැසියටයි හරි ආදරේ. ඔයාලට පුළුවන් ද මට උදව් කරන්න? අපේ අම්මා මේකලා ලොකු අම්මට කෝල්ලයක් දීලා කිව්වා කොහොම හරි තාත්තයම අපවයි කැමති කරගෙන ආච්චිවයි සීවයි වැඩිහිටි නිවාසයකට දාමු කියලා. අනේ මට උදව් කරන්න. මල්ලි ඔයා බලබල වෙන්න එපා. එකපාරට අපිට තීරණයක් ගන්න බෑනේ. ඒක ඇත්ත. අප බලමු මොකද කරන්න පුළුවන් කියලා. අනිත් එක අපිට මේ සංජීව මාමත් එක්ක මේ දේ ගැන කෙලින් කතා කරන්න බෑ. එයා වැඩි හිටියෙන්නේ. අනුහස් අයයි කතාව හරි. නිපුණි. අපි පන්සලේ හාමුදුරන්ගෙන් මේ දේ ගැන අහලා දැනගමුද? ඔව් මමත් හිතන හැබැයි හාමුදුරුවෝ උත්තරයක් ඇති කියලා. අනිත් එක මල්ලි අපේ දෙමව්පියෝ අපේ අතපය නොකඩ උස්මහත් කරන්න කොච්චරනම් මහන්සියක් වෙන්නේ නැද්ද? බල්ට කොච්චරනම් ආහාර වේලක් නොගන්න ඇද්ද? ඒ වගේම තමයි සුරංජිත් අංකල් වයි සංජීව අංකල් වයි ඔය තැන්ට ගේන්න එයාගේ අම්මයි තාත්තයි කොච්චරනම් මහන්සි වෙන්නේ නැද්ද? පුදුම කියන්නේ මේ පුංචි අපිට තේරෙන මේ යහපත් සිතුවිලි අපේ වැඩිහිටියන්ට නොතේරෙන එකනේ. මේ ඒක නේද අම්නේ අනිත් නේද බර්ත්ඩේ එක? මම නම් ඊයේම පාටි එකට ඇඳුම් ලෑස්ති කරගත්තා. මමත් අම්මට කියලා අලුත් ඇඳුම් ගත්තා. මොනාද මගේ මේ දරු පැටව ටික සාකච්ඡා කරන්නේ? නෑ ආච්චි අම්මේ මේගොල්ලෝ මගේ බර්ත්ඩේ පාටි එක ගැන කතා කරා. බර්ත්ඩේ පාටි ගැන? තව මොනවද ඉතින් කිව්වේ? නෑ මේගොල්ලෝ මගේ බර්ත්ඩේ පාටි එකට අලුත් ඇඳුම් කරා. ආනේ මගේ පුතා ඉතින් එදාට රාජකුමාරයෙක් වගේ ඉන්න ඕනේ. ඒ වගේ තමයි පුතාගේ සේනාවත් ඉන්න ඕනේ රාජකුමාරයාගේ පැටව ටික වගේ. ලස්සනට ඉන්න ඕනේ. ඔන්න මම ඔක්කොටම කොන්න දීම වගේක් හදුවා. අලන් කුමාරි බේබි. thank you ආන්ටි හරි තිබෙන් ඉඳි. අපෝ මෙයාට නම් බඩගින්නයි නැත්තම් තිබහයි. හරි එන තිබා යනත් එක්ක දීම බොන්නකෝ නේද? දම් නේද? ඒක නෙමෙයි. ඔයා ආච්චිටයි සීයටයි බර්ත්ඩේ පාර්ටි එකට ඉන්වයිට් කරාද? ඔව් ඔව් අනිවාර්යෙන් ආච්චි සීයා ඉන්න ඕනේ. ඔව් තාත්තා නම් කිව්වා කේක් කපන වෙලාවට ආච්චි සීයා එනවා කියලා. තාත්තා කියලා තියෙනවා තමයි. ඒ වුණාට මම හිතන්නේ මේ ආච්චිටයි සීයටයි වන්දනගමනක් යන්න තියෙනවලු නේද එදාට? මගේ සුදු පුතාට මේ ආච්චි ඉන්නවනේ පුතේ. ඒ මදැයි නේද රත්තරන් පුතේ. මගේ අම්මා. හරි කුමාරී එන මේ බිම විතර තියන්න. ඕගොල්ලෝ ඉන්න සෙල්ලම් කරලා ඉන්නකෝ. එන්න අම්මා පෙරවලි. මම මේ පාටි එකට කිසි සතුටක් නෑ මට නම්. මං අම්මයි තාත්තයි ගැන හිතලා තමයි ඕකේ කිව්වේ. ඔය ඇත්තමද කියන්නේ? ඔව් මගේ හිතේ තියෙන දුක සතුට මම හැම එකම ලොකු හාමුදුරන්ට කියනවා. ඉතින් ලොකු හාමුදුරුවෝ මොකද කියන්නේ? ලොකු හාමුදුරුවෝ කියනවා පුදුසතුන දකින්න මෙච්චරින් ලියන්නයි කිව්වේ. මම ඉපදිච්ච දවසේ අපේ අම්මට කියලා මම කවදා හරි පුදුසතුන දකින්නවා කියලා. ඒකින්ද අපේ අම්මා වැඩි පන්සලට යවන්නේ. විශාකා පාපුමාරි බර්ත්ඩේ පාටි එක කලින් ওই මිනිස්සු දෙන්නව ගෙදරින් යවන්න ඕනේ. ඉතින් සුරංජිත් තමයි ටිකක් ෂේප් කරගන්න අමාරු. මම හරි කියන්නම්කෝ. මයි පුංචි පොඩ්ඩක්වත් කැමති නෑ සීයයි ආච්චි තියාගන්න. මට අම්මයි තාත්තගේ ආච්චි සීයයි ඕන. ඒත් මේ අම්මයි පුංචි කරන්න හදන වැඩේ නම් හොඳ නෑ. මම මේකට මොකද්ද කරන්නේ?
චොන් මේ ආයි මේ ගේ පැත්ත පලාතක එන්න හිතන්න එපා. සංජීවටත් මේ ටික කියාගන්න බැරුවයි හිටියේ. ආයි අපේ ජීවිතයට ඇවිල්ලා අපේ ජීවිත විනාශ කරන්න හදන්න එපා. අපි යමු මහත්තයා. පිහිට එනවා මේවා තාත්තට එහෙම කියන්න ලෑස්ති වෙන පා තේරුණාද? එහෙම වුණොත් එහෙම ඔයාට මේ අම්මව නැති වෙයි. ඒ විතරක් නෙමෙයි අපේ මේ ලස්සන පවුලත් විනාශ වෙලා යයි. ඒක කරගන්න ඕන නම් තාත්තට කියනවා. පුතා මොකද දරුවෝ කැම ගහන්නේ? අනේ අම්මේ මම හැමතැනම මේව පුතා නේනේ. ඒ කලබල නොවී ඉන්නකෝ. අද පුතාගේ බර්ත්ඩේ එකනේ. අපි මීට බලමු. ඉතින් මං හවස ඉඳලම දැක්කේ නෑ. මං ඒකයි වැඩත් එක්ක බැලුවේ නෑනේ. මෙලම කොහෙද ගියේ? මේකලා ඒ ගෑ මේ සුරංජිත් පුතා නෑනේ. හොඳට බැලුවද? ඔව් මං හැමතැනම බැලුවා. පුතා බලන්න ඕනේ චූටි පුතා. අනේ උන් පිටට බලන්නකෝ. මිස්ටර් සුරංජි මොකද මේ කලබලෙන් දුවන්නේ? අනේ මේ අපේ පුතාව දැක්කද? සුරංජි පොඩ්ඩක් කලබල නැතුව අපි බලමු. අනේ වසන්ත අපේ පුතාව දැක්කේ නැද්ද? පුතා ඇයි ඔයාලගේ පුතා ගෙදර නැද්ද? අනේ ඊ හවස වගේ කිරිකකුත් ඉල්ලගෙන බීලා හිටපු ළමයා. හවස හිටිය කියන්නේ රෑ හිටියේ නැද්ද? අද පුතාගේ බර්ත්ඩේ එක නිසා අපි දෙන්නම් පිටේ. මම කොහොමද ඇති කියලා. අනේ මං හිතුවේ ඔයගොල්ලෝ ළඟට වෙලා ඇති කියලා දරුවා. ඒ කියන්නේ ඊයේ හවසේ ඉඳලා ළමයි ගැන බැලුවේ නැද්ද? ඔයාලා පුදුම දෙමාපියෝනේ. පාටියක් නිසා තමන්ගේ දරුවා මග හැර ගන්නවද? ඔයාලා ඔයාලගේ සතුට වගේම දරුවන්ගේ සතුට ගැනත් හොයන්න ඕනේ. මට තේරෙනවා දර්ශන මානේ. අනික් කාරණාව තමයි අපි කරන කියන හැම දෙයක්ම දරුවන්ට බලපාන. මිස් මේකලා අපි මොනවද කියන්නේ කියලා දන්නව නේද? පාපකාරී සිතුවිලි නිසා දරුවන්ගේ සිත් පරිදියට යොමු වෙනව නේද? ඔව් අපිට තේරෙනවා. මට හිතා ගන්න බෑ. කරුණා කරලා ඔයගොල්ලෝ කියනවාද ඇත්තට මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා? අපි කලබල වෙන්න ඕනේ නෑ මිස්ටර් සුරංජි. අපි සියලු දෙනාම යමු පන්සලට. හසනට මේ දරුවා උපන් වෙලාවේ කියලා තිබුණා මේ දරුවාට මේ විදියට වෙනවා කියලා. මම දෙතුන් වතාවක් මේකලා නෝනා එක්කලා මේ සම්බන්ධව කිව්වා. හැබැයි මේකලා නෝනා කවදාවත් ඒ ගැන හිතුවේ නෑ. අනේ මේ අපිට මේ මුකුත් තේරෙන්නේ නැහැ ආමුදුරනේ. ඒ අම්මටයි තාත්තටයි යන්න එන තැනක් නැතුව අසරණ වෙලා ඉන්නකොට මේ අනුහස් පුතයි නිපුණි දුවයි තමයි මිස්ටර් දර්ශනයි නිලෝෂයි එක්ක පන්සලට ඇවිත් තියෙන්නේ. ඒක නොවේ ලොකු හාමුදුරුවනේ. මේක මෙහෙම වෙයි කියලා අපිත් හිතුවේ නෑ. මේ අම්මටයි තාත්තටයි මීට කලින් නිලූසයි දර්ශනයි උදව් කරලා තියෙනවා. අපිට වැරදුනේ කොතනද කියලා අවබෝධ වුණා අපේ ආමුදුරනේ. දැන් මේ දරුවා ඉති මේකලා නෝනට නෙමෙයි. අනේ ආමුදුරනේ මගේ දරුවෝ ආමුදුරනේ මොකද්ද ඒකේ තේරුම? දම්නේ.